ආයුබෝවන් අද දවසේ ලයාරා ටීවී YouTube නාලිකාව මගින් මම සූදානම් වෙනවා කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳව ඔබත් සමග කතා බහ කරන්නට. අද වීඩියෝ ආරම්භ කරන්නට කලින් හැමෝටම මතක් කරනවා තවමත් ඔබ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න සහ ඔබට දැනෙන දේ පහලින් comment එකක් විදියට පළ කරන්න කියලා හැමෝටම මතක් කරනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ එන දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධානතම ශාන්ති කර්මයේ විදිහට අපට කොහොඹාකංකාරි ශාන්ති කර්මය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ කොහොඹාකංකාරි ශාන්ති කර්මය විවිධ නම් වලින් හඳුන්වනවා. කොහොඹා යක්කම, කොහොඹා යක්කංකාරිය, කොහොඹා කංකාරිය ආදී වූ විවිධ නාමයන්ගෙන් හඳුන්වනවා. කොහොඹා දෙවියන් මුල් කරගෙන පවත්වනු ලබන ශාන්ති කර්මය නිසාවෙන් මෙය කොහොඹා කංකාරිය වූ අයයි කියලා සැලකෙනවා. අපි බලමු ඊළඟට කොහොඹා කංකාරියේ පුද ලබන දෙවිවරු කවුරුන්ද කියලා. කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹා, පරණ කොහොඹා සහ මහ කොහොඹා කියන කොහොඹා දෙවි තුන් කට්ටුව පුද ලබනවා. ඊට අමතරව වීරමුණ්ඩ දෙවි, කඩවර දෙවියන්, මෙලෙයි යකුන්, රුප්පා යකුන්, වැදි යකුන්, බණ්ඩාර දෙවිවරු ආදී දේව කොට්ටාසයන් මේ ශාන්ති කර්මයේදී පුද ලබනවා. කොහොඹාකංකාරි ශාන්ති කර්මය හා බැඳුණු උපත් කතාවක් නැත්නම් පුරා කතාවක් පවතිනවා. අපි දැන් බලමු කොහොඹාකංකාරි ශාන්ති කර්මය හා බැඳී පවතිනා වූ ඒ උපත් කතාව කුමක්ද කියලා. විජය කුමාරයා යක්ෂ ගෝත්‍රික කුමාරිකාවක් වූ කුවේනියගේ සහය ඇතුව ලංකා රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වෙනවා. පසුව විජය රජු කුවේනියව සරණ පාවා ගන්නවා. ඔවුන් දෙදෙනාට ජීවහත් හා දිසාලා නම් දරුවන් දෙදෙනෙකුත් උපදිනවා. කලක් ගත වීගෙන යනකොට උපතිස්ස වැනි අමාත්‍යවරුන් පවසන්නේ ලංකා රාජ්‍යයට විවිධ විරුද්ධවාදීන්, විරුද්ධකරුවන් නැගී සිටින බව සහ විජයගෙන් පසුව ලංකා රාජ්‍යයේ රජකම කුවේනියගේ දරුවන්ට යනවටත්, කුවේනියගේ දරුවන්ට අත්පත් වනවටත් මේ සියල්ල අතර මොවුන් කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ නිසාවෙන් මොවුන් උත්සාහ කරනවා ඉන්දියාවෙන් ආර්ය ගෝත්‍රික කුමාරිකාවක් ගෙන්වා විජය රජුට සරණ පාවා දෙන්න. එහි අරමුණ පවතින්නේ විජයගේ ඇවෑමෙන් පසුව මේ ලංකා රාජ්‍යයේ රජකම, ඒ රාජ්‍යත්වය ඔවුන් තුලම පවත්වා ගන්න, කුවේනියගේ දරුවන්ට මේ රාජ්‍යත්වය අනේක වළක්වන්න. මේ වන විටත් ඔවුන් දූත පිරිසක් ඉන්දියාවට යවලා විජය කුමරුට කුමාරිකාවක් සෙවීමේ කටයුතු ආරම්භ කරලා තමයි තිබුණේ. මෙසේ ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වාගත් පසු කුවේනිය සහ දරුවන් දෙදෙනා රජමාසලේ, රජමාලිගාවෙන් පිටුවහල් කරනවා. කුවේනියට අත්වන ඉරණම තමයි කුවේනියට තම ඥාතීන් සමග එකතු වී යුද වැද විජය මරා දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසාවෙන් ඇය එවකට රටෙහි ව්‍යාප්ත වෙලා පැවති යන්ත්‍ර මන්ත්‍ර, පිල්ලිහැරීම් ආදී කටයුතු යොදා ගනිමින් විජයගෙන් පලි ගැනීමට උත්සාහ කරනවා. ඒ අනුව එක් දිනක් රාත්‍රියේ කුවේනිය දිවිවෙසක් මවාගෙන රජමාලිගාවට ඇතුළු වීමට උත්සාහ කරනවා. මැයගේ මේ ක්‍රියාවන් සහ එවකට රටේ පවතින පිල්ලි මායම් යන්ත්‍ර මන්ත්‍ර ආදිය පිළිබඳව අවබෝධයකින් සිටපු ඒ රාජ්‍යත්වය සහ ඒ ඇමතිවරු මේ උත්සාහය සහ ඇයගේ මේ ක්‍රියාව ව්‍යාර්ථ කර දමනවා. එය වළක්වාලනවා ඇතුළු වීමට නොදී. මෙහිදී කුවේනිය පසුබට වන්නේ නැහැ. නැවත වරක් ඇය උත්සාහ කරනවා. ඇය සියුම් වජ්‍රමය දිවක් මවාගෙන රජමාලිගාවේ දොරවල් සිදුරු කරමින් රජුගේ සිරියහන් ගබඩාව වෙත එනවා. මන්ත්‍ර විධි දැනගෙන හිටි
ඒ ඇමතිවරුන් මෑගේ දිව කපා රන් බඳුනක දමා රජතුමාට පෙන්වනවා. මෙහිදී සිදුවීමක් වෙනවා. එම දිව භයංකර දිවිවේශයක් මවාගෙන පැනදුවනවා. මෙයින් බියටපත් විජය රජු රෝගාතුර වෙනවා. ඉන් පසු පඬුවස්දේව් කුමාරයා රජකමට පත් වෙනවා. විජය රජු දුටු දිවිවේශය දිනක් රාත්‍රියේදී පඬුවස්දේව් රජතුමා දැකලා ඔහු බියටපත් වෙලා රෝගාතුර වෙනවා. මේ රෝගය සුවපත් කිරීමට කොතෙකුත් පිළියම් කළත් කොතෙකුත් ප්‍රතිකර්ම කළත් මෙය සුවතට හැරෙන්නේ නැහැ. දිනක් සේසතට අරක්ගත් දේවතාවිය විසින් මේ පුවත සක්‍ර දෙවියන්ට සැලකර සිටිනවා. මේ දිවි දෝෂය සුව කිරීමට සමත් එකම පුද්ගලයා මලය රජු බව දැනගෙන සිටි සක්‍ර දේවේන්ද්‍රයා උත්සාහ කරනවා මලය රජුන් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගන්න. ඒ කාර්ය සඳහා සක්‍ර දේවේන්ද්‍රයා දේව සභාව රැස් කරලා එක් දෙවියන්ගේ ප්‍රාතිහාර්ය බලමින් මේ සඳහා සුදුස්සා කවුද කියලා තෝරනවා. එහිදී ඊශ්වරයන් තමාගේ මිනිඔටුන්න බඹලොව දක්වා දික් කරලා තමන්ගේ පාදය නාගලෝකය දක්වා දික් කරමින් තමන්ගේ ප්‍රාතිහාර්ය පෙන්වීම සිදු කරනවා. මේ අතර රාහු අසුරේන්ද්‍රයා යෝජනාවක් කරනවා ඊශ්වර දෙවියන්ට තමාගේ අෂ්ට බහුරු නැටුම් වලින් එක් බහුරු නැටුමක් මේ සභාව තුළ ඉදිරිපත් කරන්න කියලා. මේ සඳහා තමන්ගේ පාදය ඊශ්වරයන් විසින් ඔසවනවත් සමගම මුළු දේව සභාවම දකිනවා ඔහුගේ පාදයෙන් ලේ වැగిරෙන බව. එහිදී ඔවුන් තේරුම් ගන්නවා මේ කටයුත්ත සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ රාහු අසුරේන්ද්‍රයා බව. ඒ අනුව රාහු අසුරේන්ද්‍රයාට පවරනවා මලය රජුන් ලංකාවට ගෙනීමේ කටයුත්ත. මෙහිදී රාහු අසුරේන්ද්‍රයා ඉල්ලා සිටිනවා විෂ්ණුගේ දස අවතාරවලින් එකක් වන සූකර වේශය නැත්නම් ඌරු වේශය මට ලබා දෙන්නේ නම් මට පුළුවන් ඒ කාර්ය කරන්න කියලා. ඒ අනුව ඒ ඌරු වේශය රාහු අසුරේන්ද්‍රයාට ලබා දෙනවා. රාහු අසුරේන්ද්‍රයා ඌරෙකුගේ වෙසක් මවාගෙන සත් මුහුද තරණය කරමින් මලය රටට ගොස් මලය රජුගේ උයන පාලු කරන්නට ගන්නවා. මෙය සැලවූ මලය රජු ඇතුළු පිරිස ඌරා පසුපස දුවන්නට පටන් ගන්නවා. ඌරා නැවත සත් මුහුද තරණය කරමින් ලංකාවට පැමිණ හන්තාන කන්ද පාමුල ගලක් බවට පත් වූවා කියලා තමයි මේ පුරාවෘත කතාවේ සඳහන් වන්නේ. පසුව පැමිණි පිරිසට සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු ඒ දේව පිරිස පැමිණිලා කරුණු කාරණා පහදා දෙනවා. අපි මෙවැනි උපායක් සිදු කරේ අපගේ රජතුමාට දිවිදෝෂයක් වැළඳිලා තිබෙනවා. එය සුවපත් කරන්න පුළුවන් ලොව සිටින එකම සමතා ඔබ වහන්සේ. ඒ නිසාවෙන් තමයි අපි මෙවැනි උපායක් යොදවලා ඔබ වහන්සේ මෙරටට ගෙන්වා ගත්තේ කියලා. පසුව සියලු දෙනා අසල තිබුණු ගන්නෝරුව තැන්නට යනවා. එහිදී ඒ පිළිවෙත් කිරීම සඳහා. නමුත් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසාවෙන් අනුරාධපුර මහමෙවුනා උයන තෝරා ගන්නවා මේ කටයුත්ත සඳහා. එහිදී මණ්ඩප තනවා වටතිර ඇද රන්තොරන් රඹතොරන් යහන් සැරසිලි ආදිය සිදු කර අලංකාර කරගනිමින් දින 7ක් වලියක් මංගල්‍ය, දින 7ක් හිටියක් මංගල්‍ය සහ දින 7ක් ගරායක් මංගල්‍ය වශයෙන් 65 මංගල්‍යයක් මහමෙවුනා උයනේදී සිදු කරනවා. පසුව ඔවුන්ට දැනෙනවා මේ 65 මංගල්‍යනු දිවිදෝෂය සුවපත් වූයේ නැතයි කියා. ඉන් පසු යාම කුල නැත්නම් ගන්ධබ කුල බ්‍රාහ්මණයන් 4 දෙනෙක් කැඳවාගෙන එක් අයෙකුට මලය රජුගේ පැළඳි ආභරණ වලින් අඩක් පලන්දවා තවත් බ්‍රාහ්මණයෙකුට බෙරයක් ඉන බැඳ තවත් බ්‍රාහ්මණයෙකුට දිවිහිසක් සහ අනෙකාට මෝහිස් කෝලමක්ද පලන්දා විවිධ උසුළු විසුළු සහිත නාට්‍යාකාර මංගල්‍යයක් පවත්වනවා. එයින් පඬුවස් දෙව් රජතුමාට වැළඳුනා වූ ඒ දිවිදෝෂය සුවපත් වෙනවා.
මෙරටෙහි රජවරුන්ට සෙන්පතියන්ට සහ පුරවැසියන්ට රටවැසියන්ට මින් පසුව මෙවැනි රෝග දෝෂයක් ඇති වූහොත් එය සුවපත් කිරීමට කුහුඹා දෙවියන් ඇතුළු දෙවියන් 12 දෙනෙකුට මලය රජු විසින් බලය පවරනවා. මේ දෙවියන් 12 දෙනා තමයි අපි 12 දෙවියන් යනුවෙන් මෙහිදී හඳුන්වනු ලබන්නේ. මෙය තමයි කුහුඹා කංකාරි ශාන්ති කර්මය හා බැඳුණු පුරාවෘත කතාව, නැතිනම් කුහුඹා කංකාරි ශාන්ති කර්මය හා බැඳුණු උපත් කතාව විදියට අප සලකන්නේ. අපි ඊළඟට බලමු කුහුඹා කංකාරි ශාන්ති කර්මය හා බැඳී පවතින චාරිත්‍ර මොනවද කියලා. බොහෝ චාරිත්‍රයන් කුහුඹා කංකාරි ශාන්ති කර්මය හා බැඳී පවතිනවා. ඉන් ඔබට විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට නර්තන විෂය හදාරන ඔබට වැදගත් වන විභාගයට පිළිතුරක් ලිවීමට වැදගත් වන ආකාරයට තමයි මම මේ වීඩියෝ ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා ඉන් චාරිත්‍ර කිහිපයක් පිළිබඳව මම අද දවසේ ඔබට හඳුන්වන්නම්. කුහුඹා කංකාරියේ නිල චාරිත්‍රයන්ගේ ප්‍රථම අවස්ථාව තමයි කප් සිටුවීම කියලා අපි සලකන්නේ. මෙහිදී කංකාරිය පැවැත්වෙන නිවසට හෝ ස්ථානයට උතුරු දෙසින් පිහිටි වරක ගහක උතුරු දෙසට ගියපු අත්තක් තමයි මේ කප සඳහා තෝරා ගනු ලබන්නේ. එමෙන්ම සතර කෝරළේ මේ සඳහා පීදුනේ නැති පුවක් ගසකුත් භාවිතා කරනවා ඒ කප සිටුවීම සඳහා. මේ කප් සිටුවීමේදී චාරිත්‍ර රාශියක් ඉටු කරනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ කප සිටුවායින් පසුව දින 7කින් හෝ මාස 3කින් ඒ නිශ්චිත කාලයකින් කුහුඹා කංකාරියක් පවත්වනවාය කියලා පොරොන්දු වීමක් තමයි මෙහිදී සිදුවන්නේ. අපි ඊළඟට බලමු තොටපේ කිරීමේ චාරිත්‍රය පිළිබඳව. කංකාරියට අවශ්‍ය වන ජලය ලබා ගැනීමට, මුඩු තැන් පිසීමට සහ විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනීමට ඇලක්, දොඩක් හෝ ජලාශයක් තෝරා ගනු ලබනවා. මෙහිදී එම වෙන්කර තබා ගැනීමක් තමයි තොටපේ කිරීමේදී සිදුවන්නේ. සීමාවන් ගොක් රැහැන් ඇදලා වෙන් කරගෙන එහි ජලය කංකාරිය සඳහා පමණක් යොදා ගන්නවා කියලා සංකේතවත් කිරීමට සහ අනෙකා දැනුවත් කිරීමට මේ තොටපේ කිරීමේ චාරිත්‍ර ධර්මය සිදු කරනු ලබනවා. කුහුඹා කංකාරියන තවත් චාරිත්‍රයක් තමයි හංගල ඇදීම. විශේෂයෙන්ම යක් දෙස්සන් විසින් අඳිනු ලබන්නේ මලය රජුගේ ඇඳුම් කට්ටලය කියලා සැලකෙන වෙස් ඇඳුම් කට්ටලය තමයි මෙහිදී රංග වස්ත්‍රාභරණයේ විදිහට භාවිතා කරන්නේ. එය රංග වස්ත්‍රාභරණ පැළඳීමට ප්‍රථම එය පේ කර ගැනීමක් සිදු වෙනවා. තමන් පළඳින වෙස් ඇඳුම් කට්ටලය කිසියම් උස් ස්ථානයක තබලා එහි හංගල සහ උල්ලුඩය සකස් කොට එයට දුම්මල්ලා හංගල යැදීමේ කවි ගායනා කිරීම මෙහිදී සිදුවනවා. තවත් චාරිත්‍රයන් බොහෝමයක් තියෙනවා. මල පේ කිරීම, මුරුතැන් පිදීම ඒ ආදී වශයෙන්. අපි ඊළඟට බලමු කුහුඹා කංකාරි ශාන්ති කර්මයේ පූජා විධි රටාවෙහි අන්තර්ගත වන නර්තනාංග පිළිබඳව. විශේෂයෙන්ම කුහුඹා කංකාරි ශාන්ති කර්මයේ නර්තනාංග අපට ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඒ ගායනා සහිත නර්තනාංග සහ ගායනා රහිත නර්තනාංග විදිහට. ගායනා සහිත නර්තනාංග කියලා කියන්නේ ඒ නර්තනයත් සමග කවි ගායනාවක් සිදුවනවා නම් අපි එම නර්තන හඳුන්වනවා ගායනා සහිත නර්තනාංග කියලා. ඒ වගේම නර්තනයේදී බෙර වාදනය පමණක් නම් සිදුවන්නේ, එහිදී කවි ගායනාවක් සිදුවන්නේ නැතිනම් අපි ඒ හඳුන්වනවා ගායනා රහිත නර්තනාංග විදිහට. අපි මුලින්ම බලමු ගායනා සහිත නර්තනාංග පිළිබඳව. කුහුඹා කංකාරි ශාන්ති කර්මයේන අස්නේ නර්තනය ප්‍රධාන වශයෙන් අපිට සලකන්න පුළුවන් ගායනා සහිත නර්තනාංගයක් විදිහට. මෙහිදී කුවේණී අස්න කෘතියේන ගායනාවන් යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කුවේණිය ඇතුළු දරුවන් දෙදෙනා රජ වාසලයෙන් පිටුවහල් කරාට පසු ඇයගේ ශෝකාලාපය තමයි මේ නර්තනය මගින් දිස්වන්නේ. මෙහිදී
යක් දෙස්සන් එක් අතකින් පොල් පන්දමත් අනෙක් අතින් හී ගසකුත් රැගෙන නර්තනයේ වෘතාකාරව තමයි නර්තනයේ යෙදෙන්නේ. නර්තන ශිල්පියාට පිටුපසින් බෙරවාදන ශිල්පියෙකු සිටගන්නවා. ඒ ආකාරයට රවුමට වෘතාකාරව නර්තනයේ යෙදීම අපට අස්නේ නර්තනයේදී දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් ඒ කුවේණියගේ මම පෙර සඳහන් කළ පරිදි කුවේණියගේ වනයේ දරුවන් දෙදෙනත් සමග තනි වූයින් පසුව ඇයට දැනෙන ශෝකය, දුක, බිය, වෛරය ඒ සියල්ලක්ම මේ නර්තනය තුල ගැබ්බෙලා තිබෙනවා. අපි ඊළඟට බලමු කුහුඹාකංකාරී ශාන්තිකර්මයේන තවත් ගායනා සහිත නර්තනාංගයක් පිළිබඳව. ඒ තමයි කුහුඹ හැල්ල. කුහුඹ හැල්ල නර්තනය තුලින් කුහුඹ දෙවියන්ගේ අලුත් කුහුඹා, පරණ කුහුඹා සහ මහ කුහුඹා කියන ඒ කුහුඹ දෙවියන්ගේ උපත් කතාව කවි ගායනා මගින් විස්තර කිරීමක් සිදු වෙනවා. මෙහිදී ඊටමත් අලංකාර වූ නාදමාලාවල් වලට ගායනා කිරීමෙන් විවිධ චිත්‍රූප වලට ඒ ගායනාවන් යොදාගෙන තිබෙනවා. ඒ කුහුඹාකංකාරී ශාන්තිකර්මයේන ඊට අලංකාර වූ ගායනා සහිත නර්තනාංගයක් විදිහට අපට කුහුඹ හැල්ල හඳුන්වා දෙන්න පුළුවන්. මීට අමතරව දානපා ගායනා සහිතව නර්තනය කරනු ලබන නර්තනාංගයක්. වැදි දානය, ඌරු දානය, සුරබි දානය, දිවි දානය, පළවෙල දානය ආදී වශයෙන් වූ දාන පහත් කුහුඹාකංකාරී ශාන්තිකර්මයේන ගායනා සහිත වූ නර්තනාංගයක් විදිහට දක්වන්නට පුළුවන්. අපි දැන් බලමු කුහුඹාකංකාරී ශාන්තිකර්මයෙහි එන ගායනා රහිත නර්තනාංග මොනවද කියලා. කුහුඹාකංකාරී ශාන්තිකර්මයෙහි ගායනා රහිත නර්තනාංග අතර ප්‍රධාන නර්තනාංගයක් විදිහට අපට යක් ඇනුම හඳුන්වන්න පුළුවන්. මෙය යක් ඇනුම, යක් ඇනවුම ආදී වශයෙන් හඳුන්වනවා. මෙහිදී විශේෂයෙන් මේ යහන් වලට යකුන්ට කුහුඹාකංකාරයේදී පුද ලබන යකුන්ට ආරාධනා කිරීමක් සිදු වෙනවා. කුහුඹාකංකාරියට සම්බන්ධ වන සියලුම යක් දෙස්සන් වෙස්සැඳුම් කට්ටලයෙන් සැරසී ඉදිරිපත් කරනු ලබන ප්‍රථම නර්තනාංගය තමයි යක් ඇනුම කියන්නේ. මෙයට සියලුම ශිල්පීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම සියලුම වාදක ශිල්පීනුත් සම්බන්ධ වෙනවා. කුහුඹාකංකාරියේ තිබෙන්නා වූ සංකීර්ණතම සහ අලංකාරතම වූ නර්තනාංගයක් විදිහට අපට යක් ඇනුම හඳුන්වන්න පුළුවන්. පොල් පන්දමක් දකුණු අතින් සහ ඊගසක් වම අතින් රැගෙන සිදු කරන ශාස්ත්‍රීය නර්තනාංගයක් විදිහට අපට යක් ඇනුම හඳුන්වා දෙන්නට පුළුවන්. මේ කුහුඹාකංකාරී ශාන්තිකර්මයේ තුල අන්තර්ගත වෙලා තිබෙන. අපි ඊළඟට බලමු තවත් නර්තනාංගයක් පිළිබඳව කුහුඹාකංකාරී ශාන්තිකර්මෙහි එන ගායනා රහිත. ඒ තමයි ආවැන්දුම. අත්වැඳුම යන වචනයෙන් බිඳී ආවැන්දුම යන නර්තනාංගය කුහුඹාකංකාරී ශාන්තිකර්මයේ එන දීර්ඝතම වූ සහ අලංකාරම වූ නර්තනාංගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ආවැන්දුමේදී උඩරට නර්තනයේන වට්ටම් සතර නර්තනය කිරීමක් සිදු කෙරෙනවා. අවසානයේ දොඟරජින් ගජිගත වට්ටමේදී රාහු අසුරේන්ද්‍රයා විසින් ඌරු වේශයක් මවාගෙන මලය රජුගේ උයන පාලු කර අවස්ථාවේ ඒ ඌරා පසුපස ඔවුන් නෙළවා ඇවිත් ඌරා විදමැරීමට තැත් කිරීමේ ඒ අවස්ථාව නිරූපණය කිරීමක් ආවැන්දුමේ අවසානයේදී නිරූපණය කෙරෙනවා. මේ උපත් කතාව හා සම්බන්ධ වූ නර්තනයක් කියලා අපට හඳුන්වන්නට පුළුවන්. කුහුඹාකංකාරී ශාන්තිකර්මයේන ගායනා රහිත නර්තනාංග විදිහට අපට තවත් හඳුන්වා දෙන්නට පුළුවන් හත්පදය, දුනුමාලප්පුව, යක්තුම් පදය ඔය ආදී වූ නර්තනාංග අපට හඳුන්වන්නට පුළුවන් ගායනා රහිත නර්තනාංග විදිහට. අපි ඊළඟට බලමු කුහුඹාකංකාරී ශාන්තිකර්මයේ වාදන අවස්ථාවන් පිළිබඳව. ප්‍රධාන වාදන අවස්ථා දෙකක් අපට කුහුඹාකංකාරී ශාන්තිකර්මයේදී දැක ගන්නට පුළුවන්. එක් අවස්ථාවක් තමයි මගුල්බෙර වාදන අවස්ථාව. අනෙක් අවස්ථාව වන්නේ අත්‍යාබෙර වාදන අවස්ථාව. ඒ වගේම කුහුඹාකංකාරී ශාන්තිකර්මයේ තුල අපට නාට්‍යමය පෙළපාලි දැක ගැනීමේ
හැකියාවක් තිබෙනවා. මේ ප්‍රධාන නාට්‍යමය පෙළපාලි කිහිපයක් විදිහට අපිට දක්වන්න පුළුවන් යක්කම් පහ. ඒදී ඌරා යක්කම, නයා යක්කම ආදී වශයෙන් යක්කම් පහක් තිබෙනවා. ඒ නාට්‍යමය ලක්ෂණ ගැබ්වූ නර්තනාංගයක් විදිහට නැත්නම් පෙළපාලියක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ගබඩා කොල්ලය, ගුරුගේ මාලාව ආදී වූ අංගයන් නාට්‍යමය පෙළපාලි විදිහට කුහුඹා කංකාරිය තුල අපට දැක ගන්නට පුළුවන්. මම හිතන්නේ මේ වීඩියෝ තුලින් ඔබ අවබෝධ කරගන්නට ඇති කුහුඹා කංකාරි ශාන්ති කර්මයේ පුද ලබන දෙවිවරු, උපත් කතාව සහ එහි එන නර්තනාංග මෙන්ම නාට්‍යමය පෙළපාලි වාදන අවස්ථා ඒ ආදිය පිළිබඳව. ඒ වගේම මේ කුහුඹා කංකාරි ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණුත් තිබෙනවා. එය මම මුලින් සඳහන් කළේ නැහැ. පැවැත්වීමේ අරමුණු අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අතීත අරමුණු, අනෙක වර්තමාන අරමුණු. අතීතයේදී ඔබ දැනටමත් දන්නවා පඬුවස් දෙව් රජතුමාට වැළඳුනා වූ දිවි දෝෂය සුවපත් කර ගැනීම සඳහා තමයි කුහුඹා කංකාරි ශාන්ති කර්මය අතීතයේදී පැවැත්වුවේ. වර්තමානයේදී කුහුඹා කංකාරිය පවත්වනු ලබනවා භවභෝග ශාස්ත්‍රීයත්වය සඳහා, හරක බාන ආරක්ෂා කිරීමට, විශේෂයෙන් ගොවිතැන් කටයුතු වලදී ඒ අස්වනු සරුසාර කර ගැනීම ආදී අරමුණු මුදුන් පමුණුවා කර ගැනීමට කුහුඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනවා. ඒ වගේම දෙවියන්ගෙන් ඇතිවන්නා වූ විවිධ අපලුපද්‍රවයන් දුරු කර ගැනීමට සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් අත්මිදීම සඳහාත් කුහුඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබනවා. වර්තමානයේදී අධ්‍යයන කටයුතු වල නියැලෙන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන අවශ්‍යතාවයන් සඳහා කුහුඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබනවා. ඒ වගේම මේ සංස්කෘතික උරුමයක් වශයෙන් සංරක්ෂණය කර තබා ගැනීම සඳහාත් කුහුඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබනවා. ඉතින් අද දවසේ කුහුඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳව ඔබ වෙත ගෙන මේ වීඩියෝ පාඩම අවසන් කිරීමට තමයි සූදානම් වන්නේ. ඊට කලින් හැමෝටම නැවත මතක් කරනවා, තවමත් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න, තව කෙනෙකුට බලන්න share කරන්න කියලා. මේ වීඩියෝ සම්බන්ධව ඔබට දැනෙන අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට පළ කරන්න කියලත් මතක් කරනවා. හැමෝටම ආයුබෝවන්.